Business and my day life YouTube channel එකත් එක්ක එකතු වුණු ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. ඇත්තටම අද ගෙනාවේ විශේෂ වීඩියෝ එකක් මම. ලෝකසාමපාගමනේ මගේ අත්දැකීම. සාමපාගමන කැලණිය විහාරස්ථානයට යන ගමනේදී තමයි මට මේ අත්දැකීම විඳින්න හම්බුනේ. අපි ගියා උන්වහන්සේලා බැහැ දකින්න වන්දනා කරන්න. ඇත්තටම කියනවා නම් මේ මම ගොඩාක් කල්පනා කරා මොකක්ද මං කරන්නේ, පූජා කරන්නේ මොනවද, කොහොමද මං ඒ විදිහට කුසල රැස් කරගන්නේ, උන්වහන්සේලාට පූජා කරන්නේ මොනවද කියලා. මං හිතන විදිහට නම් ඇත්තටම භෞතික දේවල් නම් කිසිම අවශ්‍යතාවයක් නැහැ උන්වහන්සේලාට. ඔයාලා මේ දකින්නේ මම හරිම සෙමින් මේක මේ විදිහට ප්ලේ කරන්නේ ඔයාලටත් ඒක දකින්න ඕන නිසා. ඒ අවස්ථාවේදී මුලින්ම වඩින්නේ පියදම්මෝ හාමුදුරුව. ඉතින් මම සාමාන්‍යයෙන් ටිකක් ලොකු තුවායක් හොඳට නමලා වතුරෙන් තෙමලා උන්වහන්සේලාට පාත්‍ය අබන්න එතන සකස් කරනවා. ඇත්තටම උන්වහන්සේ කිව්වා thank you කියලා. මට ඒක හරිම වටිනවා. ඇත්තටම මගේ ජීවිතේට කවදාවත් අමතක වෙන්නේ නැති අත්දැකීම. පාවහන් පැලඳලා හිටිය ස්වාමීන් වහන්සේලා ඒක පෑගුවේ නෑ. ඇත්තටම අනිත් ස්වාමීන් වහන්සේලා සියලු දෙනා මේ මතින් ගියා. ඒ කාලගුණේ ඒ අවස්ථාවේ හැටියට ඇත්තට මේ පාදවලට හරිම සුවසහනයක් ගෙනාවා කියන එක මම දන්නවා. පොටවල් කීපයක් නමලා වතුරෙන් තෙමලා එළුවහම දීර්ඝ පාගමනකදී වේදනාවට ඒ ලැබෙන සුවසහනය දෙන්නේ ඒ අවස්ථාවේ මට හම්බෙච්ච එක ඇත්තටම ලොකු පිනක්. විශේෂත්වය වෙන්නෙම ධෘතාංගධාරී ස්වාමින් වහන්සේ නමක් තමා පා තිබ්බේ. ඇත්තටම පඤ්ඤාකර හාමුදුරුවෝ වගේම පියදම්මෝ හාමුදුරුවෝ මම වඩින හාමුදුරුවෝ කවුද කියලා බැලුවේ නැහැ. ඇත්තටම තුවාය ගන්න ඔළුව උස්සනකොට තමා මම දැක්කේ පඤ්ඤාකර හාමුදුරුවෝ වඩින්නේ පසුපසින් කියලා. ඔයාලා මේ දකින්නේ ඒක. එතකොටයි මම දැක්කේ. එතකොට උන්වහන්සේත් පා තිබ්බා. ඉතින් ඊට පස්සේ අපි පහුදා කැලණි විහාරස්ථානයට ගියා ධර්මදේශනාවට. මේ ඔයගොල්ලෝ දකින්නේ එතන හරිම කලබලකාරී. නමුත් අපි රැඳී හිටියා. ඉතින් ඒ තුවාය පූජනීය වස්තුවක් විදිහට මම තියාගෙන ඉන්නවා. මම ඉදිරියේදී ඒක පැක් කරලා ඔයාලට මම පෙන්නන්න වේලලා මම මේක පරිස්සමට ළඟ තියාගත්තා. ඉතින් ඇත්තටම බොහොම පින්වන්ත දවසක්, බොහොම පින්වන්ත අවස්ථාවක් අපේ රටට අපිට හම්බුනේ. මේ ඔයගොල්ලෝ දකින්නේ මම අන්තර්ජාලයෙන් එකතු කරගත්ත උන්වහන්සේලාගේ ඡායාරූප. එහෙනම් උන්වහන්සේලා සිතන පතන විදිහටම ලෝකයට සාමය උදා වෙන්න ඕනේ. ඇත්තට මේක යුද්ධයෙන් උදාවන සාමයක් නෙවෙයි. එහෙම දෙයක් නෙවෙයි. හැමෝගෙම සිත් සතන් තුල සාමය කියන සිතුවිල්ල, හැමෝටම සාමය, මෛත්‍රිය ප්‍රාර්ථනා කරන එක තමයි උන්වහන්සේලාගේ අදිෂ්ඨානය උනේ. ඉතින් ඒ ආකාරයෙන්ම වේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරමු. එහෙනම් මේ කෙටි වීඩියෝ එකත් එක්ක එකතු වුණු ඔයාලට ගොඩාක් ස්තුතියි. මාව subscribe කරන්නත් අමතක කරන්න එපා.